දන්නු බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා වේවිරාගීති සෝද සීලේ නිබන්ධා පස සක්වල සිටින
පින් කැමති දෙවිවරුනේ සාදුනාද නංවමින් දැන් මෙහි පැමිණෙත්වා පින්වත් දෙවිවරුනේ අපගේ බුදුරජුන්ගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා විරාජමානව වැඩහිඳින ස්වර්ණමාලී සෑරජුන් අභියස වන්දනා කරනු පිණිස පුද පූජා කරනු පිණිස කප්රුක් පලඳනු පිණිස සැදැහැසිත් උපදවාගෙන මේ පින්කමට පැමිණෙත්වා සක් දෙවිදානෝ සතර වරන් දෙවියෝ සෙම්පති දෙවිවරු මේ පිනට පැමිණෙත්වා ස්වර්ණමාලී සෑය රකින විශාල දෙවියෝ මේ පිනට පැමිණෙත්වා ස්වර්ණමාලී දෙවඟන මේ පිනට පැමිණෙත්වා දුටු ගැමුණු මහා දෙව්රජාණෝ සද්ධාතිස්ස දෙව්රජාණෝ මේ පිනට පැමිණෙත්වා පින් කැමති දෙවිවරුනේ මේ එයට කාලයයි කරණයමු මා සමගම කියන්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සිල් සමාදන් වෙන්න මං කිව්වට පස්සේ කියන්න සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි මත්
පෙන්හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව ස්වර්ණමාලී සේරජුන් අභියස මා සමාදන් වූ මේ සීලය ඉතා ගෞරවයෙන් ජීවිතය තිබෙන තුරාම මම ආරක්ෂා කරමි. මාගේ මේ සීලය මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද හේතු වේවා. වාසනාව වේවා. සාදු සාදු. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. තියං සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධිරාජා නමස්තුතේ. සාදු සාදු. ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේට
අපි ගාථාවෙන් වන්දනා කරමු. සයින් සුයස්මින් සුගතස්ස ධාතු නිම්මාය රං සුජ්ජල බුද්ධ රූපං ස්වන්නමාලේති පතිත නාමං වන්දාමං තුපවරං මග්ගං සාදු සාදු. ඊටාම සදහැ සිත් ඇතිව පින්වතුන්ලා අද තමන්ගේ මේ පින්කම මේ බඳු සෑරජානන් වහන්සේ නමක් සමීපේ කරගන්න තරම් වාසනාවන්ත වුණා. මේ ලෝකේ දෙවියන් අතරේ දෙව්ලොවේ ඉදිකල යම්තාක් සෑයවල් ඇද්ද? සසුන කෙරෙහි පෑදිච්ච බ්‍රහ්ම රාජයෝ ඉදු කරපු යම්තාක් බඹලොවේ සෑයවල් ඇද්ද? සසුනට පැහැදිච්ච නාරජවරු තම තමන්ගේ නාග විමන්වල ඉදි කරපු යම්තාක් සෑයවල් ඇද්ද? ඔය සියලු සෑයවල් දෙව්ලොවේ සෑයවල්, බඹලොවේ සෑයවල්, නාලොවේ සෑයවල් කියන මේ සියලු සෑයවල් මේ අප ඉදිරියේ වැඩ හිඳිනා මහා සෑරජානන් වහන්සේට යටයි. බඹලොවේ බ්‍රහ්මයෝත් මහා සෑය කියලා කියන එකම සෑය ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේ. දෙව්ලොවේ දෙවියෝත් මහා සෑය කියන එකම සෑය ස්වර්ණමාලී මහා සෑය. මණියක්කික නාරජු, මහා කාල නාරජු ආදී නාග පිරිවර යම් මේ සෑයකට මහා සෑය කියලා කියනවද? ඒ තමයි මේ ස්වර්ණමාලී මහා සෑය. සසුන ගැන දන්නා, බුදුබණ පද දන්නා සැදැහැති මිනිස්සු අතීතයේ පටන් මේ දක්වාම මහා සෑය කියන්නේ මේ ස්වර්ණමාලී සෑරජාන් වහන්සේට. අපේ බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු සිරුරේ 13 වහන්සේලාගෙන් 8න් එකක් මේ සෑරජාන් වහන්සේගේ ගර්භයේ වැඩ හිඳිනවා. මේ වගේ සෑරජාන් වහන්සේ නමක් අභියස පිංගතුනේ සෑය දෙක හුස්ම ගන්න ලැබෙන එක පවා අපිට සංසාරේ ආශිර්වාදයක්, වාසනාවක්. ඒ නිසා පිංගතුලා අද මේ සෑය අභියසට පැමිණුණු මොහොතේ සෑය අභියස අනේක පුද පූජා තැන්පත් කොට තියෙන මේ මොහොතේ අපි සෑරජානන් වහන්සේව කෙටියෙන් මේ විදිහට වන්දනා කරමු. පින්වතුන්ලා මම කියන දේ හොඳින් අහගෙන මම මේ කවි පද ටිකක් කියන්නේ. ඒ ටික හොඳට අහගෙන ඔයාලත් පොඩි කවි ටිකකින් අපි සෑරජානන් වහන්සේට ගෞරව දක්වමු. අපගේ බුදුරජාණන් වහන්සේ බඹලොවට වැඩිය කල්හි බඹලොවේ බඹුන් අභිභවා ඉතා සොඳුරුව බබලන සේක බ්‍රහ්මාති බ්‍රහ්ම වන සේක බුදුරජාණන් වහන්සේ දෙව්ලොවට වැඩිය කල්හි සියලු දෙවියන් අභිභවා ඉතා සොඳුරුව බබලන සේක දේවාති දේව වන සේක තුන් ලෝකාග්‍ර වන සේක තුන් ලොව දිනු සේක මහා කාරුණික වන සේක සාදු සාදු මෙසේ අනන්ත ගුණ ඇති
බුදුරජාණන් වහන්සේට මාගේ වන්දනාව වේවා. ස්වර්ණමාලී සෑය අභියස මාගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා වේවා. බුදුමුවින් වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ වන්දනාව වේවා. ස්වර්ණමාලී සෑය අභියස මාගේ ජීවිතය උතුම් ශ්‍රී සද්ධර්මයට පූජා වේවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවනට මාගේ වන්දනාව වේවා. ස්වර්ණමාලී සෑය අභියස මාගේ ජීවිතය ශ්‍රාවක සංගරුවනට පූජා වේවා. මේ උතුම් සෑගර්භයේ විරාජමානව වැඩහිඳින ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාට මාගේ වන්දනාව වේවා. ද්‍රෝණයක් ධාතු දරාගෙන කිරිබුබුලක්සේ බබලන ස්වර්ණමාලී මහා සේරජුන්ට මාගේ වන්දනාව වේවා. මාගේ ජීවිතය ස්වර්ණමාලී සේරජුන්ට පූජා වේවා. සාදු සාදු අනන්ත සිල්ලති අනන්ත සමාධියති අනන්ත ප්‍රඥායති අනන්ත ගුණයති. බුදුරජාණන් වහන්සේ උදෙසා අප විසින් දල්වන ලද සියලු පහන් ආලෝක පූජා කරමි. පූජා වේවා. අප විසින් පුද දෙන ලද සියලු සුවඳ දුම් පූජා කරමි. පූජා වේවා. මේ සුවඳ මල් සුවඳ මලින් කරවන ලද සුන්දර මල් සෑය පූජා කරමි. පූජා වේවා.
සියලු මල් සැරසිලි පූජා කරමි පූජා වේවා මේ සිසිල් පෙන් පූජා කරමි පූජා වේවා ඉතා ශ්‍රද්ධාවෙන් ඉතා ගෞරවයෙන් ප්‍රණීත කොට සකසන ලද මේ ඖෂධීය දානය පූජා කරමි පූජා වේවා මේ දෙතිසක් වූ ව්‍යංජන පූජා කරමි පූජා වේවා මේ මිහිරි පළවැල පූජා කරමි පූජා වේවා මේ ප්‍රණීත අතුරු පස පූජා කරමි පූජා වේවා මේ ප්‍රණීත මීපෙනි පූජා කරමි පූජා වේවා ප්‍රණීත කිරියාහාර දානය පූජා කරමි පූජා වේවා මුතු කුඩ සහිත වූ මේ සියලු පිරිකර පූජා කරමි පූජා වේවා අෂ්ට පරිස්කාර පූජා කරමි පූජා වේවා ඉතා ශ්‍රද්ධාවෙන් ඉතා ගෞරවයෙන් අප විසින් පිළියෙල කළ මේ සියලු පූජාවෝ බෙහෙත් ඖෂධ ආදී මේ සියලු පූජාවෝ ස්වර්ණ මාලේ සේරජුන් අභියස ඉතා ගෞරවයෙන් ඉතා ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි පූජා වෙත්වා පූජා කරමි පූජා වෙත්වා පූජා කරමි පූජාම වෙත්වා කාංචුක පූජාව කප්පුරුක් පූජාව කිසි බාධාවක් නොවි වෙහෙසක් නොවි හැම දිනාට එකතු වෙලා සාදු නාද නංගමින් සෑරජුන්ට කප්පුරුක් පළඳවන උතුම් පින්කම කරගන්න වාසනාව භාග්‍ය ලැබේවා රැස් කරගන්න යෙදුණු පින්වතුනි අපි අනුමෝදනා කරමු මේ සෑ භූමියේදීම අප මේ උතුම් සෑරජාණන් වහන්සේ පුදමින් උතුම් සෑය වඳිමින් සෑරජුන් අභියස බුදුගුණ සිහි කරමින් දහම් ගුණ සංඝ ගුණ සිහි කරමින් අනේක ආකාරයෙන් අප මේ මොහොතේ රැස් කරගන්න යෙදුණු පින්ද මේ උතුම් පින්කම කරන්න ඕන කියලා හිතවිලි උපද්දපු දවසේ පටන් මේ මොහොත දක්වාම රැස් වුණු සියලු පින්ද ඊටාම සතුටින් අපි අනුමෝදනා කරනවා දෙවියන්ට විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ වචනය පරිදි
බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ තුන්වෙනි ලංකා ගමනේදී මේ ස්වර්ණමාලී සෑයට පැමිණි මොහොතේ ඉඳන් මේ දක්වාම සෑය රකින්න විශාල දෙවිදානෝ ඊටාම සතුටින් අපගේ පින අනුමෝදන් වෙත්වා. මේ භූමියේ සෑය හදනකොට අප්‍රමාණව සතුටු වෙලා අනුමෝදන් වෙලා රහතුන්ගේ වචනේ පිළි අරගෙන මේ ස්ථානයේ තිබුණු තමන්ගේ විමානය අත්හැරපු ස්වර්ණමාලී දෙවඟන මේ පින ඊටාම සතුටින් අනුමෝදන් වෙත්වා. දෙව් මිනිසුන්ට වන්දනාමාන කර ගැනීම පිණිස අතීතයේ මීටත් වඩා උස්ව තිබුණා වූ ඒ ස්වර්ණමාලී නම් දරන සෑරජානන් වහන්සේ ඉදිකරන්න තරම් මහා පින්තෙදක් ඇතුව සෑ කර්මාන්ති නිමා කොට මේ වන විට තුසිත දෙව් භවනයේ දෙව් සිරියෙන් වැඩ හිඳිනා දුටුගැමුණු මහ දෙව් රජාණෝ මේ පින අනුමෝදන් වෙත්වා. සද්ධාතිස්ස මහා දෙව් රජාණෝ මේ පින අනුමෝදන් වෙත්වා. මේ සෑරජානන් වහන්සේගේ අභියස නිතියෙන් වන්දනමාන කර කර සෑය වඳින පුදන සියලු දෙනාට ආශිර්වාද සලසන පින් ඇති සග්දෙවිදානෝ අපගේ පින අනුමෝදන් වෙත්වා. සෑයේ සතර දොරටු රකින්න දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ සතර වරන් දෙවියෝ මේ පින් අනුමෝදනා වෙත්වා. 38ක් වූ සෙම්පති දෙවිවරු ඇතුළු සදෙව් ලෝක වාසී දෙවියෝ විශේෂයෙන් නිරන්තරයෙන් සෑය දැක දැක සතුටු වෙන අනුමෝදන් වෙන විස්කම් දෙව්පුතු මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මහා කාල නාරජු මණියක්කික නාරජු ඇතුළු නාග පිරිවර පින් අනුමෝදන් වෙත්වා. අපගේ ලංකා භූමියට බුදුරජාණන් වහන්සේ වැඩම කරන මොහොතේ පළමු ලංකා ගමනේදීම දහන් අසා සෝවාන් වී මේ සම්බුදු සසුන රකිමින් වැඩ හිඳිනා සුමන සමන් මහා දෙව් රජාණෝ පින අනුමෝදන් වෙත්වා. කතරගම දෙව් රජාණෝ පින අනුමෝදන් වෙත්වා. නොඑක් නංගොත් වලින් යුක්තව ලංකා භූමිය රකිමින් ලක්වැසියන් රකිමින් සසුන රකිමින් සිටින දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්වතුන්ගේ ව්‍යාපාර ආදී කටයුතු වලට නිරන්තරයෙන් ආශිර්වාද සලසමින් බාධා දුරු කරමින් පින්වතුන්ට යහපත සලසන ඉෂ්ඨකාමී දෙවියෝ ඊතා සතුටින් පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ දෙව් සැපයෙන් වැඩෙත්වා. මේ හැම දිනෙකව ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුනා වූ උදාාරතර පුණ්‍ය ධර්මයන් අද මේ වගේ උතුම් පින්කමක් සිද්ධ කරන්න ඕන කියලා කටයුතු සම්පාදනය කරගෙන ඒ උදෙසා දීර්ඝ කාලයක් තිස්සේ හිතවිලි උපද්දලා නොඑක ආකාරයෙන් බාධා කරදර ආදී ආවත් ඒවා හැම එකක්ම මැඩගෙන තමන්ගේ පිං සිතම රැකගෙන මේ පින්කමට මූලිකත්වයේ ගත්තේ පින්වත් කුමුදුනි උබේසිරි ඒ මහත්මිය පින්වත් කීර්ති උබේසිරි මහතා චමෝදි පබසරා උබේසිරි හිරුෂ දිල්ෂාන් උබේසිරි කියන මේ පින්වතුන්ලා ඉතින් රැස්වුණු උදාාරතර පින මේ පින්වතුන්ලා හැම දිනාගේ මුළු මහත් දිවි ගමනට ආශිර්වාදයක් වේවා. මේ පිනේ අනුහසින් ද්‍රෝණයක් 13 වහන්සේලාගේ තේජස් අනුහසින් මේ සෑ රජානන් වහන්සේගේ යන්තා කානුභාවයක්ද රහතුන්ගේ අනුභව රහතන් වහන්සේලාගේ එරදී අනුභව ධාතුන් වහන්සේලාගේ එරදී අනුභව ආදී යම්තා කානුභවයක්ද ඒ සියලු අනුභවයන්ගේ ආශිර්වාද බෙලින් බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ ආශිර්වාදයෙන් මේ පින්වතුන්ලා හැම දිනාගේ විශේෂයෙන් කුමුදුනි උබේසිරි කීර්ති උබේසිරි චමෝදි පබසරා උබේසිරි හිරුස දිලසාන් උබේසිරි යන පින්වතුන්ලාගේ මුළු මහත් දිවි ගමනම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. දිවියේ කරනු ලබන යම්තාක් තමන්ගේ ජීවිතේ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඇද්ද ඒ සියල්ල ඒ අයුරින්ම සමෘද්ධිමත් වේවා. ජීවිතේට පේන නොපෙනෙන වශයෙන් යම් මේ අතුරු ආන්තරා කරදර නැස්පැත්ති පැමිණෙමින් තියනවාද ඒ සියල්ල ස්වර්ණමාලි මහා සෑය අනුහස් බෙලෙන් දුරින්ම දුර වේවා.
මේ පින්වතුන්ලාට තව තවත් මෙබඳු උතුම් පින්කම් කරගන්න සත්පුරුෂ ආශ්‍රය ලැබේවා, සිත් පහළ වේවා, ගෞතම සාසනයේ ධර්ම අවබෝධයට වාසනාව ලැබේවා. ධර්මදාස මුදලාලි මහත්මයා ඒ මිය පරලෝ යන්ට ඉදුණු පියාණන් හත මේ සියලු පින් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. පරලෝ සැපේම සැලසේවා. කීර්ති උබේසිරි මහත්මයාගේ පරලෝ සැපත් ආදරණීය මෑණියන්ට, ආදරණීය පියාණන්ට, දයාබර සහෝදරයා හට මේ පින් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් මේ පින්වතුන්ලගේ මිය පරලෝ යන්ට ඉදුණු නොන්නොහාමි වත්තගේ ඒ පින්වත් මාතාවහට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. යම්තාක් මේ පින්වතුන්ලගේ නමින් මේ යන්ට ඉදුණු ඥාතින් වෙද්ද කුමුදුනි උබේසිරි මහත්මියගේ නමින්, කීර්ති උබේසිරි මහත්මයාගේ නමින්, අනිකුත් ඔබ සෑම සියලු දෙනාගේ නමින් යම්තාක් මේ යන්ට ඉදුණු ඥාතින් වෙද්ද සියලු ඥාතීන් ඒකාන්ත කොට පරලෝ සැපේ ලබත්වා. මේ ස්වර්ණමාලී මහා සෑයේ අභියස පින්පුරමින් අල්පි අනුමෝදන් කරන මේ පින ඒකාන්ත කොට පරලෝ ජීවිතේ සුවපත් වීම පිණිස හේතු වේවා. ඉක්මන් භවයකදීම වහවහ සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. පින්වත් මෙගිනෝනා ධර්මදාස ආදරණීය මෑණියන්ට සැලසේවා. මෑණියන්ට රැස්වුණු පිනේ අනුහසින්, තිරුවනේ අනුහසින්, දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුව සැලසේවා. කායික මානසික සුව සහනයම ලැබේවා. සාදු සාදු. සිංගප්පූරුවේ වෙසෙන පින්වත් හේමා වික්‍රම ආර්යරත්න මහත්මියහට මේ රැස්වුණු පිනේ ආශිර්වාද සැලසිලා එතුමිය විදේශගතව ගෙවන ජීවිතේ කිසි වෙහෙසක්, අතුරු ආන්තරාවක්, කරදරයක් නැතුව සුවසේ ගත කරන්නට සියලු ආශිර්වාද ලැබේවා, සියලු ආරක්ෂාව ලැබේවා. එතුමියටත් සත්පුරුෂ ඇසුර ලැබමින් හොඳට පින් කරගෙන මේ ශාසනයේ පිහිටක් සලස ගන්න වාසනාව ලැබේවා. අද මේ පින්කමට සහසම්බන්ධ වෙලා තාම පින්පුර අවසන් නැහැ. ඔයාලා තව පින්කම කරනවා. මේ පින්කමට එකතු වෙන්න වාසනාවන්ත වෙච්ච පින්වතුන්ලා හැම දෙනාට උදෑසනම මේ සෑරජාන් වහන්සේගේ අභියස පුද පූජා tempත් කරලා වන්දනමාන කරපු පිනේ අනුහසින් අද දවස පුරාවටම තමන්ගේ පින් හිත රැකගෙන, කම්මැලිකම් අලසකම් දුරු කරගෙන හොඳ ප්‍රබෝධයෙන් මේ පින්කමට සම්බන්ධ වෙලා තමන්ගේ ජීවිතේ කරගන්න ලැබෙන මේ උතුම් දුර්ලභ පින්කම මහත්ඵල මහනිසංස ආකාරයෙන්ම කරගන්න පින්වතුන්ලට සියලු ආශිර්වාද ලැබේවා. ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. බුදුබණ පදයක් සවන වැකේවා, බුදුගුණ පමණක් සිතට නැගේවා. අවසන් වරට මගේ ඇස්පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා. සිදුවෙන් නැති
නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදකාට සැනසීම බුදුබණ පදයක් සවන වැකේවා බුදුගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැතූ සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල හොඳ නොහොඳයි මට කුරුම බුදුබණ පදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරටම